වෙනුවෙන් වෙන් කරලා තියෙන කැබ් එක. ඒ කියන්නේ මම දැක්ක ටෙන්ඩරේ අනුව මැද ලක්ෂ 210ක්. ලක්ෂ 210ක් කැබ් එකට වෙන් කරලා තියෙනවා. එක වාහනයකට. ඒ වගේම තමයි ඉන්ෂුරන්ස් එකත් දාලා දෙනවා කියලා තියෙන ඉන්ෂුරන්ස් එකටත් තව ලක්ෂ 10ක් විතර අවුරුදු 4ට යනවා ඇතිනේ. ඒ සියලුම මුදල් මම ලිඛිතවත් කතානායකතුමාට දෙන්නම්. ඒ සියලුම මුදල මේ වෙද්දී මේ ආපදා තත්ත්වයට එක්ක කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍ය බෙහෙත් ටික ගේන දැනටත් අත්‍යවශ්‍ය බෙහෙත් 60ක් නෑ කියලා අපිට පාර්ලිමේන්තු එකේ රිසර්ච් එකෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විමසීමක් කරන් පස්සේ බෙහෙත් 60ක් මේ ආපදාවට කලිනුත් නැතුව තිබිලා තියෙනවා. ඒකේ හින්දා මගේ කැබ් එකේ සල්ලි ටික සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන්න කියලා මම නියෝජ්‍ය කතානායකතුමනි ඉල්ලීමක් කරනවා. වගේම අපේ මාස කිහිපයක පට්ටිය මම නාමා රාජපක්ෂ මැතිතුමා අපි ආදරේ වැඩසටහන යටතේ ළමයින්ට පොත්පත් ලබා දෙන අපි හෙට දිනේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා. මොකද වතුර බැහැලා ගිහිපු තැන් වලින් ඒ තත්ත්වය ගෙවල් වලට ආපු අය තමයි මේ වැඩසටහන පටන් ගන්න පුළුවන්. හෙට අපි ළමයි 1500කට ඒ පොත්පත් දීලා ඒක හම්බන්තොටින් ආරම්භ කළා හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඊට පස්සේ ලංකාව වටේම ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආණ්ඩුවේ മന്ത്രിවරුන්ගේ හැසිරීම අර කඩුවෙල ස්වාධීන മന്ത്രിතුමියා මේක පක්ෂයකවත් නෙවෙයි ස්වාධීන മന്ത്രിතුමියා තමන්ගේ කෑම පැකට් 200 තමන්ගේ ගෙදර හදාගෙන ගිහිල්ලා බෙදන්න යනකොට මාලිමාවේ മന്ത്രിවරයෙක් ඇවිල්ලා අතත් විකලා කෑම් පැකට් ටික මගේ ප්‍රදේශයේ බෙදනවා නම් මං හරහා තමයි බෙදන්න ඕන කියලා සමාජ මාධ්‍ය වීඩියෝ පවා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ ඒක නෙවෙයි. එක පැත්තකින් එහෙම කරනවා අනිත් පැත්තෙන් අද පොලිසිය පැමිණිලි දෙකක් කරලා තියෙනවා මේ වෙනකන්. කිසිම විභාගයක් වෙලා නැහැ. අර අහිංසක මිනිස්සු එකතු කරන කෑම ටික පවා ඒකට ලේබල් ගහගන්න යනවරෙන්න වැඩපිළිවෙලක් අපිට පේන්නේ නැහැ. ඒ තුල කරුණාරත්න මහත්තයා 11 වෙනිදා ඉඳන් ප්‍රෙස් තියතිය කියනවා මෙහෙම අනතුරක් වෙන්න පුළුවන් 22 23 24 25 ගැන ප්‍රෙස් තියතිය දැන් මහින්ද ජයසිංහ මැතිතුමත් මගේ මතේ ඉන්නේ හොඳයි දැන් 22 23 මේක ගැන ප්‍රෙස් තියතිය කියනවා ගරු නියෝජ්‍ය කතානායක you have 2 more minutes ගරු නියෝජ්‍ය කතානායක ප්‍රෙස් තියතිය කියලා තියෙද්දි මොකද්ද මේ ආණ්ඩුව ගත්ත පියවර ඊට පස්සේ දැන් ඊයේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා කියන 25 වෙනිදා වෙද්දී අපි දැනගත්තා කියලා. හරි දැන් 25 දැනගත්තානේ. දැන් 25 වෙනිදා දැනගත්තා නම් ආපදා කළමනාකරන අමාත්‍යවරයා ඇයි මේ නිලධාරීන් හමුුන්නේ නැත්තේ? ඇයි මේකට වැඩපිළිවෙල හැදුවේ නැත්තේ? රටේ ජනාධිපතිතුමා නම් ආපදා කළමනාකරන මේ අමාත්‍යවරයා ඇයි මේකට වැඩපිළිවෙල හැදුවේ නැත්තේ? එතුමා 25 වෙනිදා එතුමා 24 වෙනිදා ඉන්නේ මං හිතන්නේ සංගීතයක අර කියපු ප්‍රශ්නයත් එක ඒක ගැන. ඊට පස්සේ 25 රංජන් රාමනායක මහත්තයලත් එක්ක තියෙන ශේෂ්ත්‍රයේ තියෙන ගැටලු කතා කරනවා. 26 වෙනිදා පඩි ප්‍රශ්නයක් කතා කරනවා. මෙච්චර ආපදාව BBC එකේ පැහැදිලිවම කියනවා නම් මිලිමීටර් 400කට 500කට වැඩි වැස්සක් වැටෙනවා කියලා. මේකේ රිපෝට් එකක් අනිවාර්යෙන් ජනාධිපති මාධ්‍යාංශයෙන් එතුමන්ලට ලැබෙනවා. ඇයි මේකට පිළිතුරු දුන්නේ නැත්තේ? කොත්මලේ ජලාශය ඇයි වෙලාවට විවෘත කරේ නැත්තේ? අද දැන් කියනවා මේක ටෙක්නිකල් කාරණයක් එහෙම කරන්න බෑ කියලා. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ජල කළමනාකරණ කමිටුව අපි නිතරම කෝප් එකට ගෙනල්ලා තියෙනවා. ඕකේ කිසිම ටෙක්නිකල් කාරණයක් නැහැ. මේක ටෙක්නිකල් තමයි. හැබැයි ටෙක්නිකල් අධික වැස්සක් වැටෙනවා නම් එකපාරට මේක ඔටෝමැටික් ඇරෙනකම් දැන් මේ ජලාශය හදලා තියෙන්නේ මේ වේල් ඔටෝමැටික් ඕපන් වෙනවා ජලාශයේ ඒ ඩෑම් එකට ඩැමේජ් එකක් වෙනවා. ඒ වෙලාවට කලින් තමයි හැමතිස්සෙම මේක ඕපන් කළ යුත්තේ. හැබැයි මේක ඕපන් කරන්න කලින් මේක වැඩිම ඩැමේජ් එකද උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්තුමාලට එහෙම නැත්නම් සංවර්ධන කමිටුවේ සභාපතිතුමාලට වගකීමක් තිබුණා. එතුමන්ලා මේ කමිටුව කැඳවන්න මේ ජනතාව දැනුවත් කරන්න එනවුස් එකක් යවන්න සමාජ මාධ්‍ය දාන්න මේ කිසිම දෙයක් නැහැ. මේකේ ඔටෝමැටික් කොත්මලේ මේ ඩෑම් එකේ තියෙන දොරවල් ටික ඇරෙනකම් කොහෙද ආණ්ඩුව හිටියේ? කොහෙද ආණ්ඩුව හිටියේ? කිසිම පණිවිඩයක් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමා මතක් කරන්න කැමති. ඔය වගේම තමයි පාස්කු වෙලාවෙත් ඔය වගේමයි උනේ. හැබැයි පාස්කු වෙලාවේ ජනාධිපතිවරයාට අන්තිමට මිලියන 100කුත් ගෙවන්න උනා. ඒක බාරව හිට පොලිසියේ පතිතුමාට ආරක්ෂක ලේකම්තුමාට අදටත් නඩු හිරෙත් ගියා. ඊට සමාන කාරණයක් වෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා තේරීම් කාර්ක සභාවක් ගරු නියෝජ්‍ය කතානායකතුමිය අරගෙන විශේෂයෙන් මේ තත්ත්වයෙන් රටේ ජනතාව මුදවා ගත්තයින් පස්සේ මේ පිළිබඳව ප්‍රශ්න කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ඒ වගේම තමයි අපි මේ වෙලාවේ දේශපාලනයක් නැතුව පක්ෂයක් විදිහට අපි සතියක් කිසිම විවේචනයක් නැතුව නිශ්ශබ්දව ආණ්ඩුවේ ඒ වගේම රට වෙනුවෙන් අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ඒ වගේම තමයි අයවැය ගත්තත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි සාමාන්‍ය විරුද්ධව තමයි ඡන්දෙ දෙන්නේ. අපි හැමදාම මේ වෙලාව ආපු වෙලාවෙ ඉඳන් ඒ අස්තමේන්තු වෙන්න පුළුවන් ඒවට විරුද්ධව දුන්නේ. හැබැයි මේ පරිපූර්ණ අස්තමේන්තුවට අපේ කිසිම විරෝධතාවයක් නැහැ. ඒ වගේම තමයි මේ සැරේ පළවෙනි වතාවට අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන්නේ නැහැ.
හැබැයි විරුද්ධව ඡන්දය ලබා දීමේ නෑ කියන්නේ මේ ආණ්ඩුවට සහයෝගය දෙනවා කියන එක නෙවෙයි. මේ අයවැය වෙනස් විය යුතුමයි. මොකද මේ අද අයවැය අනුමත කිරීමේ කිසිම තේරුමක් නෑ. මොකද මේ අයවැය මේ ගංවතුර තත්ත්වයට නායෑම්වට කලින් හදපු අයවැය. මේක එතකොට නිවාස අමාත්‍යාංශයට වෙන් වෙච්ච මුදල් ප්‍රමාණය මේ වෙලාවේ මේ ඇති නෑ. ඒ වගේම මේ අයවැය සම්පූර්ණයෙන්ම මේ ආපදාවට මේ හානියට සුදුසු ආකාරයට වෙනස් විය යුතුයි.